තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අපේ ධර්ම සංഭാෂණයට එකතු වී සිටින්නේ. සෙනසුරාදා උදෑසන 7:00 හෝරාවේ ජාතික ගුවන්විදුලියේ කඳුරට සේවය ඔස්සේ සදහම් අරුණ නමින් අපි මේ ධර්ම සංഭാෂණය නම් කරලා තිබෙනවා. සෙනසුරාදා උදේ 7:00 හෝරාවේ ඔබට ගුවන්විදුලියෙනුත් ඉන්පසුව සදහම් අරුණ 2021 නමින් තිබෙන YouTube නාලිකාව ඔස්සේ මේ ධර්ම සංഭാෂණ මාලාව ශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි වර්ෂ ගණනාවක් මේ වැඩසටහන පවත්වාගෙන ඇවිල්ලා තිබෙනවා. අසන්නන්ගේ යහපත් ප්‍රතිචාර තිබෙනවා. ඒ වගේම මේ වර්ෂ ගණනාවෙම දායකත්වයේ සපයලා තියෙනවා අපේ කල්යාණ මිත්‍රයන්. වැඩසටහන ආරම්භ කළා පවත්වාගෙන යන්න මූලික වෙච්ච අපේ කල්යාණ මිත්‍රයන්ොත් ධෛර්යවන්තව අතනෑර මේ කාර්ය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මමත් මගේ උපරිම ශක්තියෙන් මධ්‍යස්තව මේ ධර්මය පැහැදිලි කරන්න මම උත්සාහ කරලා තිබෙනවා. ඉතින් අපි කවුරුත් එකතු වෙලා මේ විදියට මේ කාර්යය කරගෙන යමු. මොකද බුද්ධ ශාසනය කියන එක අනාදිමත් කාලයක තිස්සේ අපි දන්න ඉතිහාසය තුල වසර 2568ක් 69ක් විතර කාලයක් අපි සාමාන්‍යයෙන් සම්මත වර්ෂයෙන් කියන්නේ පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ අනාගත පැවැත්මට සීමා මායින් නැහැ. වර්තමානයේ ඉන්න අපි මේ ධහම හොඳින් තේරුම් අරගෙන ඒ ධහමෙන් අපේ ජීවිතවල සැනසීම උදා කරගන්නවා. ඒ වගේම අනිත් අයටත් ඒ ධහම තෝරලා දෙනවා. ඒ අයත් ඒක අනුගමනය කරනකොට මේ ධහමේ සත්‍ය අසත්‍යභාවය, ඒ කියන්නේ මේක නිවීම සැනසීම පිණිස හේතු වෙනවද? එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු අර්බුදාරවුල් වැඩි වෙනවද? තියෙන ඒවා වැඩි වෙනවද? අලුතෙන් ඒවා ඇති වෙනවද කියලා අනුගමනය කරලා බලන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ ධහමේ ගුණයක් හැටියට ඒහිපස්සිකෝ. ඒහිපස්සිකෝ කියන්නේ අනුගමනය කරලා බලන්න කියන එක. හරි විවෘතයි. කිසිම හැංගිච්ච කාරණයක් එහෙම නෑ බුදුදහම. ඉතින් අන්නේ විවෘත දහම තමයි අපි මේ සදහම් අරුණ තුල කතා බහ කරන්නේ, සාකච්ඡා කරන්නේ. අදත් අපි සදහම් අරුණ ආරම්භ කරනවා වෙනදා වගේම. මේ විවෘත මේ මධ්‍යස්ථ දහම ලෝකයට හෙළි කළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය 3 වාරයක් කියලා අපි අදත් සදහම් අරුණ ආරම්භ කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම. හැමදාම අපි පළමුවෙන්ම මතක් කරන්නේ මේ ධහමේ පදනම. මොකද මේ ධහමේ මූලික පදනම තේරුම් නොගෙන කරන කතා බහ, සාකච්ඡා, සම්මන්ත්‍රණ, පොතපත ලිවීම, දේශනා අයාලේ යන ගතියක්. ඒ කියන්නේ අයාලේ යනවා කියන එකෙන් මම අදහස් කරේ මේ ඉලක්කයට යන්නේ නැති ගතියක් තිබෙනවා. බුදුදහමේ පැහැදිලි ඉලක්කයක් තිබෙනවා. මං හිතන්නේ කවර ශාස්ත්‍රයක කවර විශේෂ ශාස්ත්‍රයක වුණත් කිසියම් ඉලක්කයක් තිබෙනව නැතුව නෙවෙයි. නමුත් බුදුදහමේ ඊටාම පැහැදිලි ඉලක්කයක් තිබෙනවා. සාක්ෂාත් කරගත යුතු අරමුණක්, පරමාර්ථයක්, නිෂ්ඨාවක් තිබෙනවා. පාලි භාෂාවෙන් කියන්නේ දුක්ඛ නිරෝධ කියලා. දුක්ඛ කියන්නේ අපේ ජීවිතේ කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ එළියට ගියොත් ආර්ථික, සමාජ, දේශපාලන, පාරිසරික වශයෙන් හෝ
පැන නගින දුෂ්කරතා. ඒවටයි දුක්ඛ කියන්නේ. ඒවට දුක්ඛ කිව්වේ අපිට විඳ දරා ගන්න අපහසු නිසා, අමාරු නිසා. එතකොට මෙන්න මේක තමයි බුදුදහමේ ප්‍රධාන ඉලක්කය. පැන නගින දුෂ්කරතා වලින් අත් මිදීම, දුක්ඛ නිරෝධ කියන්නේ ඒකයි. එතකොට මේ ඉලක්කය ගැන කතා කරද්දී මේ සඳහා බුදුවරු මූලික අංශ 4කින් යුක්ත වැඩපිළිවෙලක් යෝජනා කරලා තිබෙනවා. අපි ඒකට කියන්නේ චතු සත්‍ය. පාලියෙන් චත්තාරි අරිය සත්‍යානි. ඔහොම සඳහන් වෙලා තිබෙනවා. කරුණු 4ක්, ශේස්ත්‍ර 4ක්, අංශ 4ක්. එයින් පළවෙනි අංශය වෙන්නේ කෙලින්ම අපි අත්විඳින දුෂ්කරතා, දුක්ඛ. එතකොට අපිට ඕමනා කරන්නේ නම් මේ අත්විඳින දුෂ්කරතා වලින් අත් මිදෙන්න තමයි. ඒ අත්මිදීම කියන කාරණේ තුන්වෙනුව තමයි සඳහන් කරන්නේ. පළමුවෙන් කියන්නේ මේ දුෂ්කරතා කියන ඒවා හොඳින් අධ්‍යයනය කරන්න, ගැඹුරින් හදාරන්න කියන එක. අපේ ජීවිතයට යම්කිසි දුෂ්කරතාවයක්, එහෙම නැත්නම් පාලියෙන් කිව්වොත් දුක්ඛයක් ආවොත්, අපි දැනට අත්දකිනවා නම් එහෙම දුක්ඛයක් අත්විඳිනවා නම් ඒක ගැඹුරින් හදාරන්න ඕනේ කියන්නේ. කලබල නොවි, කනගාටු නොවි, ශෝක නොවි, රණ්ඩු කරගන්න යන්නේ නැතුව, තව ප්‍රශ්න ඇති කරගන්න නැතුව, තව ගැටලු ඇති කරගන්න නැතුව දැනට මතුවලා තිබෙන ගැටලුකාරී తত্ত্বය, දුෂ්කරතාව ගැඹුරින් හැදෑරිය යුතුයි. එහෙම හදාරනකොට අපිට හමු වෙනවා මේ දුෂ්කරතාව මතු කරපු හේතු. ඒතකොට දෙවෙනි කාරණේ හැටියට දක්වන්නේ මේ දුක්ඛ සමුදය. සමුදය කියන්නේ මේ ගැටලු නිර්මාණය කරන හේතු. කොයි ගැටලුවක්, කොයි ප්‍රශ්නයක් වුණත් සහේතුකයිනේ, සප්‍රත්‍යයිනේ. ඒ කියන්නේ හේතුඵල ධර්මතාව අනුව කිසියම් හේතුවකින් හෝ හේතු කීපයක් නිසා හෝ හට ගන්නවා වෙන්න පුළුවන්, පවතිනවා වෙන්න පුළුවන්, නැති වෙනවා වෙන්න පුළුවන්. සමහර විට හට ගැනීම දුෂ්කරතාවයක් වෙනවා. සමහරට පැවැත්ම දුෂ්කරතාවය. සමහර විට නැවැත්ම දුෂ්කරතාවයක් වෙන්න පුළුවන්. ওই කොයික හරි අපිට දැනෙන්න පුළුවන් කායිකව හෝ මානසිකව කිසියම් පීඩාකාරී තත්ත්වයක්, දුක්ඛ ඉඳ දරා ගන්න අපහසු තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ අනුව හටගන්නේ ඇයි, පවතින්නේ ඇයි, නවතින්නේ ඇයි කියලා විමසා බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් විමසා බලපුවාම හටගන්න හේතු, පවතින හේතු, නවතින හේතු අනාවරණය වෙනවා. ඒ අනුව මේ හටගැන්ම දුෂ්කර නම්, දුකක් නම්, හටගැනීමේ හේතුත් දන්නවනම් එහෙනම් ඊළඟ එක තුන්වෙනි කාරණේ අපිට තේරෙනවා. මේ හේතු ඉවත් කිරීමනේ කරන්න තියෙන්නේ. අන්න ඒක තමයි දුක්ඛ නිරෝධ කිව්වේ. එතකොට ඔය හේතු අපි අනාවරණය කරගෙන තිබුණත්, හටගන්න හේතු, පවතින හේතු, නවතින හේතු අනාවරණය කරගෙන තිබුණත් ඒ හේතු ඉවත් කිරීම සඳහා කිසියම් ආකාරයක ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. මොකද මේ ක්‍රමවේදයක් අවශ්‍ය වෙන්නේ ඒ ක්‍රමය තුලින් මේ හේතුව අවසන් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ගැටලුව නිර්මාණය කරන හේතුව අවසන් කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ වගේම එම ක්‍රියාවලිය තුළ අලුතෙන් ගැටලු නිර්මාණය නොවෙන්නත් ඕන. ඉතින් එක ගැටලුවක් නිමා කරලා තව ගැටලු ගොඩක් හදාගත්තට එතන නෑනේ නිවීමක්, එතන සැනසීමක් නෑනේ. නේ? අපේ අර සිංහල කියමනක් තියෙනවනේ, එකක් කඩතොළු වසා ගන්නට ගොසින් මට වුණු කාර්යය, දෙකක් කඩතොළු හදා දුන්නයි ආචාර්යයා කියලා. ඒ කියන්නේ අපි සමහර වෙලාවට එක ප්‍රශ්නයක් විසඳ ගන්නා වූ ක්‍රියාමාර්ගයෙන් එම ප්‍රශ්නය විසඳෙනව වෙන්න පුළුවන්. නමුත් තවත් ප්‍රශ්නයක් හෝ කීපයක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒක හරියටම නිවැරදි ක්‍රියාමාර්ගයේ නිවැරදි වැඩපිළිවෙල හැටියට සලකන්න බෑ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන
කැටගරි එකට ඒ කොටසට ගන්න බෑ. මොකද වෙන්නේ? ඒකෙන් එක ප්‍රශ්නයක් විසඳන එක හැබැයි. ඒ වුණාට ඒක තව එකක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒකට ගන්න බෑ. ඒ අනුව පේනවා මේ චතුසත්‍ය අපිට හොඳට පැහැදිලි වෙන්න ඕන. මේක තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරන මේ මූලික දර්ශනය, මූලික න්‍යාය, මූලික පදනම. ඒක අපි හොඳින් අවබෝධ කරගෙන තියෙන්න ඕන, තේරුම් අරගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ධහමේ ඉදිරියට යන්න බෑ. එතකොට ඕනෑම ක්ෂේත්‍රයකට අදාළව මේ චතුසත්‍ය න්‍යාය, මේ ධර්මමය පදනම අපිට පුළුවන් වෙන්න ඕන ඊළඟට මේ භාවිතයට ගන්න. අපි කියන්නේ ඇප්ලයි කරගන්නවා කියලා. භාවිතයට ගන්න පුළුවන් වෙනවා. භාවිතයට ගන්න පුරුදු වීමට තමයි භාවනා කියන්නේ. භාවනා කිව්වම ඉතින් අපේ සමාජයේ ඔය ගැන ගොඩක් අදහස් තියෙනවානේ. භාවනා කිව්වම කොහේ හරි ගිහිල්ලා වාඩි වෙලා S2 පියාගෙන කරන වැඩක් විදියටනේ හුඟක් වෙලාවට අපේ අදහස මතේ තියෙන්නේ. නමුත් භාවනා කියන්නේ ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කරුණු නැත්තම් න්‍යායික කරුණු භාවිතයට ගන්න පුහුණු වීම. සමහර විට එක සැරේටම මේක භාවිතයට ගන්න පුළුවන් ඇත්තොත් ඇති. නමුත් ඉතින් කොයි දේ වුණත් භාවිතයට ගන්න ටික ටික පුරුදු වෙන්න ඕනනේ. නේ? දැන් නිදර්ශනයක් කිව්වොත් අපිට පටිපදාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ සම්මා ආජීව කියලා මාර්ගාංගය. මම මේ නිදර්ශනයටයි ප්‍රතිපදාවයි දෙකම සම්බන්ධ කරලා කියන්නේ. එතකොට සම්මා ආජීව, මිත්‍යා ආජීව, වේරමණී. ඒ කියන්නේ වැරදි ජීවන ක්‍රම වලින් ඉවත් වීම කියන එක. ඇයි ඉවත් වෙන්න කියලා කියන්නේ? වැරදි ජීවන ක්‍රම අපි අනුගමනය කරලා අපිට ජීවත් වෙන්න බැරි කමක් නැහැ. පුළුවන්. ඕනතරම් ලෝකේ මිනිස්සු ඒක කරනවා. නමුත් මේ වැරදි ජීවන ක්‍රම නිසා එසේ ජීවත් වන පුද්ගලයාට අයහපතක් වෙනවනේ. කවුරුත් ඒක පිළිගන්නවනේ. දැන් එයාට විතරක් නෙවෙයිනේ එකකින් අයහපත වෙන්නේ. වටපිටාවේ ඉන්න මිනිස්යන්ට, සමාජයේ සෙසු මිනිස්යන්ට, තවත් එහාට ගියාම සතා සිව්පාවන්ට, තුරුලතා ගහකොළ පරිසරයට පවා මේ වැරදි ජීවන ක්‍රම වලින් හානි වෙනවනේ. ඒතර කවුරු කරාත් මේ දුක්ඛය කියන එක එන්න පටන් ගන්නවානේ. එතකොට ඕක අපි තේරුම් අරගෙන අපි නිරෝධයට, දුක්ඛ නිරෝධයට යන්න නම් අපි අර මිත්‍යා ආජීවයෙන් සම්මා ආජීවයට මාරු වෙන්න ඕනනේ. ඒක න්‍යායික කාරණේ අපිට ඔතෙන්දි පැහැදිලි. න්‍යායික කාරණේ තමයි මිත්‍යා ආජීවා වේරමණී. තවත් කිව්වොත් මිත්‍යා ආජීවය දුක්ඛ සමුදය වෙනවා. ඒ නිසා අපි සම්මා ආජීවයට ආයුතුයි. දැන් ওই න්‍යායික කාරණේ කාටත් සහේතුකව, සප්‍රත්‍යව, තර්කානුකූලව පිළිගන්න පුළුවන්. දැනට මිත්‍යා ආජීවය තුළ ඉන්න කෙනෙක් සම්මා ආජීවයට යාම කියන මේ කටයුත්ත පටන් ගත්ත කියලා කියන්නේ සෝතාපන්න කියන එකයි. තමන් පිළි අරගෙන ඔව් මේ වැරදි ජීවන ක්‍රම වලින් ඉවත් වෙන්න ඕනේ. ඒකෙන් මටත් අයහපතක් වෙනවා, ලෝකයටත් අයහපතක් වෙනවා කියලා මම පිළිගන්නවා. ඒ දැක්මට ඇවිල්ලා, ඒ සංකල්පයට ඇවිල්ලා ඊට පස්සේ ඔන්න තමන් දැනට අනුගමනය කරන වැරදි ජීවන ක්‍රමයෙන් ටික ටික ඉවත් වෙන්න උත්සාහ කරනවා. එතකොට සෝතාපන්නයි. මාර්ගස්තෙක් වෙලා සුපටිපන්න වෙලා ඉන්නේ. එක කාරණයකට අදාළව හරි එයා සෝතාපන්නයි, සුපටිපන්න. එහෙම වුණ අපි මේක තේරුම් කරගන්න. මොන කාරණේටද? සම්මා ආජීවයට අදාළව එයා සුපටිපන්නයි. මොකද දැන් සම්මා ආජීවය කියන එක අනුගමනය කරන්න දැන් යොමු වෙලා තියෙන, උත්සාහ කරමින් ඉන්නේ. ටික හුරු වෙමින් ඉන්නේ, පුරුදු වෙමින් ඉන්නේ. අන්න භාවනා. අන්න පටන් ගත්තා යා. මේක තමයි භාවනාව. එක සැරේට සමහරුන්ට නම් පුළුවන් බොහොම දක්ෂ විදියට එක සැරේම අතහැරලා දාන්න. මම මෙච්චර කාලයක් කරගෙන ආවේ වැරදි ජීවන ක්‍රමයක්. මේක මම අතහරිනවාද ඉඳලා කියලා එකවරම අතහරින්න පුළුවන් අයත් ඉන්නවා. නමුත් සමහර අයට එහෙම එකවර අතහරින්න බෑ.
ඒක අතහැරියාම ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව යනවා. ඒක නිසා මේක අතාරින එක ක්‍රමයෙන් අතාරින ගමන් වෙනත් ජීවන ක්‍රමයක් හොයාගන්න වෙනවා. හොයාගෙන ක්‍රමයෙන් තමන්ගේ ජීවන චර්යාව අර මිත්‍යා ආජීවයෙන් සම්මා ආජීවයට මාරු කරගන්න වෙනවා. එතෙන්දී එන දුෂ්කරතා එතනත් දුෂ්කරතා එනවානේ. ඊවට මුහුණ දී ගන්න වෙනවා වීරියෙන් යුතුව, සිහියෙන් යුතුව, පහු බහින්නේ නැතුව නේ. එහෙම අවශ්‍ය වෙනවා. ඉතින් මේක ක්‍රමයෙන් උත්සාහයෙන් වීරියෙන් කරන වැඩක්. ඒකයි මේකට භාවනා කියලා අපි කියන්නේ. ওই විදියට ඔය දක්වලා තියෙන මිත්‍යා දෘෂ්ටි වලින් අයින් වෙන්න, මිත්‍යා සංකල්ප වලින් අයින් වෙන්න, මිත්‍යා වාචා වලින්, මිත්‍යා කම්මන්ත වලින්, මිත්‍යා ආජීව වලින් අයින් වෙන්න ටික ටික තමයි පුද්ගලයන්ට පුළුවන් වෙන්නේ. සඳහත් ඉතින් වීරිය තියෙන්න ඕන. සම්මා වායාමයක් තියෙන්න ඕන. සම්මා සතියකුත් තියෙන්න ඕන. සම්මා සමාධියකුත් තියෙන්න ඕන. ඒවා උපකාරක ධර්ම. ඒව නැතුව බෑ. ඉතින් ওই විදියට මම මේ නිදර්ශනයක් හැටියට මාර්ග සත්‍යයෙන් එකක් ගත්තේ. අපි භාවනා කරනවා කිව්වම වාඩි වෙලා S2 පියාගෙන කරන වැඩක් හැටියටම හිතන්න එපා. මොකද මේ ආර්ය මාර්ගයේදී එහෙම S2 පියාගෙන වාඩි වෙලා කරන වැඩක් හැටියට වැඩක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ආර්ය මාර්ගයේ තියෙන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිනේ. ඒතර මේවා විස්තර කරන කිසිම තැනක එහෙම විස්තර කිරීමක් නැහැ. හැබැයි සම්මා සතිය විස්තර කරන තැන සතර සතිපට්ඨානය කියලානේ විස්තර කරලා තියෙන්නේ. සතර සතිපට්ඨානය නැවත විස්තර කරනවානේ. එතෙන්දී කායානුපස්සනාව විස්තර කරනකොට සතිය දියුණු කර ගැනීමේ එක්තරා අභ්‍යාසයක් විදිහට වාඩි වෙලා නිසීදති පල්ලංකං ආභුජිත්ත යටිකය පහසුවෙන් තියාගෙන වාඩි වෙලා කරන කිසියම් අභ්‍යාසයක් දේශනා කරලා තියෙනවා. ඒකට තමයි අපි ආපාන සති කියන්නේ. මේක සමහර අය ආනපාන කියලා කියනවා. ආනපාන නෙමෙයි ආපාන. මේ pāli භාෂාව ඉගෙන ගන්නේ නැති, දන්නේ නැති සමහර අය මේවා ඔය හිතෙන හිතට විස්තර කරන. නමුත් ආන කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මේ බාහිරේ තියෙන වායෝ ධාතුව අපේ නාස්කුහර හරහා ඇතුළට ඇදිලා ගිහිල්ලා මේ පෙනහල්ල පිරෙන එක. ආපාන කියලා කිව්වේ මේ එම වායෝ ධාතුව ආපහු පෙනහල්ල හැකිලිලා නාස්කුහර හරහා එළියට යන්නේ. ඔකට තමයි ආපාන කිව්වේ. ඉතින් පද දෙක සංදි වුණාම ආනාපාන. එතකොට මේ ආනාපානයේ ඇසුරින් සතිය දියුණු කර ගැනීමේ අභ්‍යාසයක් නම් එහෙම කියලා තියෙනවා. කොහොමද? වාඩි වෙලා කරන අභ්‍යාසයක්. එතනත් හැබැයි S2 පියාගන්න නම් කියලා නැහැ. ආනාපාන සතියදී කොහෙවත් එහෙම කියලා නැහනේ. නමුත් වාඩි වෙන්න නම් එතන කියලා තියෙනවා. ඒ ඇරුණුකොට අපිට හමු වෙන්නේ නැහැ. එහෙම වාඩි වෙලා භාවනා කරන්න කියලා බුදුහාමුදුරන්ගේ දේශනාව. හැබැයි තිත්තං චරං නිසින්නෝවා සයනෝවා කියලා ඉරියව් හතරක් කියලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඔය මෛත්‍රී භාවනාව නැත්තම් කරණීය මෙත්ත සූත්‍රයේ කවුරුත් දන්න. එහිදී කියලා තියෙනවා මිත්‍රත්වයේ දියුණු කර ගැනීම කියන කාරණේ හතර ඉරියව්වෙම ඉඳගෙන කරන්න පුළුවන් කියලා. එතකොට ඒක අර කිසියම් මනසින් කරන වැඩක් විදියට තමයි අපිට පේන්නේ එතන සඳහන් කරලා තියෙන්නේ. නමුත් අපි මිත්‍රත්වයේ කියන එක අපේ සිතුම් පැතුම් වලින් විතරක් නෙවෙයි කායික ක්‍රියාකාරකම් වලින් කතා බහෙන් ප්‍රතිචාර දක්වන ආකාරයෙන් එහෙම තමයි අපි මිත්‍රත්වයේ දියුණු කරගන්නේ. දැන් කෙනෙක් යමක් කිව්වම ඒකට අපි ප්‍රතිචාර දක්වන විදිහ තුල අපිට මිත්‍රත්වයේ කියන එක ගොඩනගන්න පුළුවන්. දැන් කෙනෙක් යමක් ඇහුවම ඒකට ටිකක් සැරට උත්තර දුන්නොත්, සැරට ප්‍රතිචාර දක්වුවොත් එතන මේ පුද්ගලයෝ දෙන්න අතරේ මිත්‍රත්වයක් ගොඩනගෙනවද? නෑනේ.
වහාම අමනාපයක් ඇති වෙනවා. පිටට පෙන්වුවේ නැතත් ඇතුළත අමනාප ගතියක් ඇති වෙනවා. ගොඩ නැගෙන්නේ එක්තරා විදියක දේශමූලික තත්ත්වයක්. නමුත් යම් කෙනෙක් යමක් ඇහුවම උදාහරණයක් හැටියට අපි හිතමු හවස ගෙදර ආපුවාම මහත්තයා නෝන මොකක් හරි දෙයක් අහනවා. අපි හිතමු ගේන්න කියපු යමක් කියලා. ආපු ගමන් අහන්න පුළුවන් ඔයාද මං අර උදේ කිව්වා හවල් දෙය ගෙනාවද? එතකොට දැන් ඕකට මහත්තයා ප්‍රතිචාරයක් දක්වනවනේ දක්වන්න ඕනත්නේ. එතකොට දැන් එයා රළු ප්‍රතිචාරයක් දැක්වුවොත් මොකද්ද මේ ගෙට ගොඩ වෙන්නවත් උනේ නෑ මේ අර කහනෝ මේ කහනෝ මොන හරි කියලා ඒ වගේ නිකන් නුරුස්නාකමකින් හෝ ඊටත් වැඩිය රළු විදියට ප්‍රතිචාර දක්වන්න පුළුවන් සමහර විට. එහෙම දැක්කොත් එතන දෙදෙනා අතර මොකක්ද ඇති වෙන මානසික තත්ත්වය විශේෂයෙන් අර කාරණේ අහපු භාර්යාවගේ මනස තත්ත්වය මොකක්ද? මේවා තමයි අපි ධර්මෙදි කතා කරන්නේ. එතන අර මූලික න්‍යායට අනුව අපේ ප්‍රධාන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය මූලික න්‍යාය චතුරාර්ය සත්‍ය එතන දුක්ඛ සමුදයක් වෙන්නේ නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. වෙන්නේ නැද්ද? හැබැයි ඊට වඩා මිත්‍රශීලී ප්‍රතිචාරයක් දැක්කොත් ඔයා මට කිව්වනේ ඇත්ත තමයි. ගෙනාව නම් ඔන්න මං ගෙනාවා. අමතක වුණා නම් අනේ සමා වෙන්න මට ඔයා කිව්වා තමයි ඒ වුණාට බලන්නකො මට අද තිබිච්ච වැඩත් එක්ක ඒකත් අමතක වුණානේ. ඇත්ත වශයෙන්ම අමතක වුණා. නිකන් බොරුවක් කියන්න ඕනේ මට අමතක වුණා. කියලා ඉතින් මොකද බැරි ඕකට මුරුදු ප්‍රතිචාරයක් දක්වන්න. නෝනට සමා වෙන්න කියන්න බැරි මොකද? එහෙම නැත්නම් මහත්තයාට සමා වෙන්න කියන්න බැරි මොකද? මේ තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ භාර්යාව නම් ඉතින් එයාට වඩාත් පුළුවන් වෙන්න එපා අපිට සමා වෙන්න කියනනේ. ඒ කියන්නේ බැරි වුණා නම් මං කියන්නේ. ඉතින් ඔය වගේ සමහර වෙලාවට වැඩේ කරගෙනත් ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ ආපු ගමන්ම ඇහුවා කියලා මේක හිත නරක කරගෙන රළු ප්‍රතිචාර දක්වන. මේවා තමයි මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ. අපේ හිතවල පැන නගින යම් යම් ආකාරයේ අකුසල සහගත මනෝභාවය. ඒවා වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වුණොත් ඒවා ප්‍රබල වුණොත් ඒවා හිතවල එක්තරා විදිහක ස්ථිර මතකයන්ට ගියොත් සංඥා ස්කන්ධයට ගියොත් ඒවා මානසිකාරයේ විසින් කොයි විදිහට නැවත නැවත මෙනෙහි කිරීම කෙරෙයිද දන්නේ නැහැ. අයෝනිසෝ පැත්තට මානසිකාර කෙරුණොත් තවත් ඒ අකුසල තත්ත්වයන් වර්ධනය වෙනවානේ. වර්ධනය වෙලා ඒවයින් ලොකු හානි සිද්ධ වෙනවා. එහෙනම් අපේ අර ප්‍රධාන ඉලක්කය දුක්ඛ නිරෝධය යද්දී ඒ ඉලක්කයට අදාළ වෙන විදියට මේ කාරණා අපි තේරුම් ගන්න ඕන. මම එහෙම රළු විදියට ප්‍රතිචාරයක් දැක්කොත් මොකද්ද වෙන්නේ? දුක්ඛ සමුදය වෙනවා. එහෙනම් ඇයි මට මුරුදු විදියට ප්‍රතිචාරයක් දක්වන්න බැරි? මිත්‍රශීලී ප්‍රතිචාරයක් දක්වන්න බැරි. ඇයි මම ඒක පුරුදු වෙන්න ඕනනේ. මම දැන් පිළිගන්නවා නම් මේ දේවල් වලින් දුක්ඛ සමුදය වෙනවා කියලා. ඉතින් ඇයි මට බැරි නිරෝධයට යන්න, මේ මාර්ගයේ යන්න? ඒකට උත්සාහ කරන්න. ඉතින් ඒකයි මේ අපි සද්ධම් අරුණේදී පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ හැම විටම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධහමේ මූලික න්‍යාය අපි තේරුම් අරන් ඉන්නවා. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔය දැන් වර්තමානයේ වෙනකොට හරියට ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරනවනේ මේ මාධ්‍ය වලින්. අපි කරන්නේත් මේ මම කරන්නේත් එහෙම දෙයක් තමයි. ඉතින් ඒ වගේ තවත් බොහෝ අය ඒක කරනවා. ඒකට වාරණ දාන්නත් බෑනේ. යම් පුද්ගලයෙකුට අර භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තියෙනවනේ. ඒකට වාරණ දාන්න බෑ කාටවත්. බුදුදහම ඒක මේ නීතියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්න පෙරම බුදුදහම ඒක පිළි අරන් තියෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න තියෙන අයිතිය කාටවත් ඒක වහන්න බෑ. හැබැයි ඉතින් ඒ කියන පුද්ගලයා ටිකක්
සබුද්ධික වෙනවා නම් හොඳයි. මම මේ කියන්නේ යන දේ කොච්චර දුරට මට හිත කරද අනිකාට හිත කරද මම අනිකා ඇතුළු සමස්තයට හිත කරද අහිත කරද කියලා එහෙම නුවණින් මෙනෙහි කරලා බලනවා නම් හුඟක් හොඳයි. එහෙම තමයි මිනිස්සු කරන්න ඕන. නමුත් මෙතන අපි අවධාරණය කරන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න, ලියන්න විවෘතයි මේ. සමහරව හිතන එහෙම කියන්න දෙන්න බෑ, එහෙම බෑ කියලා. එහෙම නෙවෙයි. ඒක විවෘතයි. ඒ නිසාම වර්තමානයේ අද හුඟක් අය ඉතින් තම තමන්ට තේරෙන, තම තමන්ට හිතෙන දේවල් මාධ්‍ය වලින් කියනවා. ඉදිරිපත් කරනවා. ඒවා කොච්චර දුරට මේ සූත්‍රයේ සමග චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද නැද්ද කියලා බලන්නේ නැහැ. ඔය නිකන් තමන් ඇහිච්ච අහපුවා එහෙම ඉදිරිපත් කරනවා. දැන් නිදර්ශනයක් මට හොඳ නිදර්ශනයක් කියන්න පුළුවන්. මේ දවස්වල මේ මාසය ඔය බෞද්ධ සමාජයේ කටින පින්කම් කියලා දෙයක් කෙරෙන මාසයනේ. ඒතකොට මේ කටිනය ගැන කියන ප්‍රකාශන මම ඇත්තටම මේ ස්වාමින්වහන්සේලාම 7-8 නමකගේ මේ කටිනය ගැන කරන දේශනා මම ඇහැව්වා. ඔබටත් ඒවා අහන්න පුළුවන්. මේ දවස්වල ඔය සමාජ මාධ්‍ය ජාල විශේෂයෙන් YouTube නාලිකාවේ මේවා දකින්න පුළුවන්. ඇතැම් විට පුදුමත් හිතෙනවා. මේ දේශනා කරන ස්වාමින්වහන්සේලා මේවා ගැන කිසිම විචාරපූර්වක බවකින් තොරව මේ කරන ප්‍රකාශ. ලංකාවේ ලියවිච්ච මං හිතන්නේ මේ නෝරයෝගයෙන් පස්සේ ලියවිච්ච පොතක් තියෙනවා ගාථා පන්තියක් සහිත නාගිත අපදානය කියලා. ඒක කියවන ඕනම කෙනෙකුට තේරෙනවා ඒක හරිම මුග්ධ පොතක් කියලා. ඒ කියන්නේ බුදුදහමට කිට්ටු කරන්නවත් බැරි මහා අඥාන පුද්ගලයෙක්ගේ රචනාවක් කියලා. ඉතින් ඒක නැවත නැවත කියා මේ කරන ප්‍රකාශන හරිම හිස් ඇත්තටම ඒවයින් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මිනිස්යන්ගේ ජීවිතවල ප්‍රශ්න ගැටලු නිරවුල් වෙන්නේ නැහැ ඒවයි. අපිට ඕන කරන්නේ මේ පවතින ගැටලු. අපි කියන්නේ කරන්ට් ඉෂුස් කියලා. අපේ ජීවිතේ දැන් අපි අත්දකින අත්විඳින ගැටලුකාරී తත්වය දුෂ්කරතාවය තමයි මේ දුක්ඛ කියන්නේ. ඉතින් ඒවා එහෙමම තියද්දී මේ වගේ දේවල් කියමින් ඒ වගේම මේ කටින චීවරයක් පූජා කරපුවාම හරියට නිකන් ජීවිතේ තියෙන සියලුම ප්‍රශ්න විසඳෙන අන්තිමට නිර්වාණයත් සාක්ෂාත් වෙන දෙයක් හැටියට වගේ තමයි මේ දේශකයෝ කියන්නේ. පුදුම වැඩේ කියන්නේ මේ රටට බණ කියන මහා ප්‍රකට පැවිද්දෝ, ප්‍රකට භික්ෂූන් තමයි මේවා මේ විදිහට කියන්නේ. කිසිම විචාරපූර්වක බවකින් යුක්තව මේ ධර්මයේ විනය විශේෂයෙන් මේ පිටකාගත ධර්මය අපිට ප්‍රධාන වශයෙන් පිටක දෙකක් තිබෙනවා. ඓතිහාසික වශයෙන් ආපු සූත්‍ර පිටකය හා විනය පිටකය. පස්සේ කාලේ මේකට අඳගත්ත තවත් පිටකයක් තියෙනවා අභිධර්ම පිටකය කියලා. ඉතින් මේවායේ තියෙන කාරණා කිසිම විචාරපූර්වක භාවයකින් තොරව ඔහේ කියවනවා. සමහර දේවල් වල අර්ථ විවරණය කරගන්න බැරුව පුදුම අමාරුවේ වැටිලා කටයුතු කරන අය අපිට පේනවා. උදාහරණයක් හැටියට මේ කටිනය බාරගත් භික්ෂුවට ලැබෙන විශේෂ වරප්‍රසාද 5ක් කියලා යමක් කියනවා. ඇත්තටම මේව බලපුවාම මේ හැම එකකම තියෙන්නේ දැන් විනය පොතේ කියන කාරණාවක් නොසලකා කටයුතු කිරීමේ අවස්ථාවක් බුදුහාමුදුරුවෝ දුන්නා කියලා. ඒ කියන්නේ ඒක හරිම හාස්‍යජනකයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ යම්කිසි විනයක් පැනෙවුවනේ. මොකටද? දුක්ඛ නිරෝධය පිණිස. දුක්ඛ නිරෝධය පිණිස නේ විනයක් පනවන්නේ, වෙන දෙයකට නෙවෙයිනේ. ඒතකොට එහෙම විනයක් පනවපු බුදුහාමුදුරුවෝම
විනය කඩ කරන්න අවස්ථාවක් හරි ගස්සලා දෙනවා කියලා. ඒ කියන්නේ අර විනය ශික්ෂා අතහැරලා කටයුතු කරන්න මේ කටිනය බාරගත්ත භික්ෂුවට අවස්ථාව දෙනවා කියලා. එතකොට මේවා විනය පිටකේ තියෙන කාරණා හැටියට තමයි කියන්නේ. මම ඒ කරුණු මෙතෙන්දී විස්තර කරන්න යන්නේ නැහැ. අනාමන්තචාර ඝන භෝජන ඔය වගේ අර යම්කිසි කාරණා ටිකක් කියන. එතකොට ඒවා දේශනා කරන අය මේවා විස්තර කරමින් කියන්නේ මේ විනය ප්‍රඥප්ති නොසලකා කටයුතු කරන්න කටින චීවරයක් බාරගත්ත භික්ෂුවට බුදුහාමුදුරුවෝ අවස්ථාව දුන්නා කියලා. දැන් එතකොට මේ කටින චීවරය කියන මේ සිවුරක් පිළිගැනීම කියන එක මොකක්දනේ? කවුරු හරි කෙනෙකුට සිවුරක් පූජා කරන්න පුළුවන්. ඒක ඉතින් සංඝයාට පූජා කරොත් ඒක සංඝයා බාර අරගෙන සුදුසු භික්ෂුවකට පවරයි. පුද්ගලිකවත් චීවර බාර ගන්න දැන් හැකියාව තියෙනවා. ඒ අනුව පුද්ගලයෙක් හැටියට බාරගත්තොත් ඒක සුදුසු විදියට ඒක විනයානුකූලව පරිහරණය කිරීමනේ තියෙන්නේ. එහෙම නැත්නම් ඒක බාරගත්ත කියලා විනය නීති කඩ කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියයිද? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දුක්ඛ නිරෝධය පිණිස කරපු දේශනාව අත්හරින්න කියන එක නෙමෙයි කියන්නේ. දැන් විනය දුක්ඛ නිරෝධය පිණිසනේ. කවුරුත් දන්නවනේ අවිනයක් ආපු ගමන්ම දුක්ඛ සමුදය වෙනවා කියලා. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේම දුක්ඛ නිරෝධය පිණිස දේශනා කරපු විනය ප්‍රඥප්ති නොසලකා හැරලා කටයුතු කරන්න කියලා භික්ෂූන්ට නැවත කියනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේගේ தত্ত্বය මොකද්ද? උන්වහන්සේගේ දේශනාව හරි පරස්පරයිනේ. මෙන්න මේවා තමයි මේ වර්තමානයේ මේ බණ කියන දේශනා කරන අයගේ තියෙන විශාල අඩුපාඩුව. කිසිම විචාරපූර්වක බවකින් තොරව මේ පොත්වල තියෙන ඒවා පිටකාගත කරුණු එහෙමම කියන. දැන් මම දන්න ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් මේ නාගිත අපදානය කියන පොත ගැන ඇහුවා. අපි දන්නවා මේක මේ ඊටාම මෑත කාලේ ලියවිච්ච පොතක්. ඉතින් සූත්‍ර පිටකයේ තියෙන අපදාන පාළිය කියලා කොටසක්. ඒ පුරාණ භික්ෂු භික්ෂුණීන්ගේ ජීවන කතා ඇතුළත් එහෙම කොටසක් තියෙන අපදාන පාළිය කියලා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ හිතාගෙන ඉඳලා තියෙන්නේ මේක අපදාන පාළියට අයිති පොතක් කියලා. නාගිත අපදානය කියලා එකේ අපදාන කියන වචනේ තියෙනවනේ. එහෙම එකක් කියලා. එහෙම පුස්තකයක් නෙමෙයි මේක. මේක මේ නුවරයෝගියනොත් පස්සේ ධර්මයේ පිළිබඳව දැනුම ඊටාම අඩු. විශේෂයෙන් අපිට පේනෝ නාගිත අපදානයේ ලියපු පුද්ගලයාගේ දෘෂ්ටිය. ඒ කියන්නේ අනිකාගෙන් යමක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි මේක ලියලා තියෙන්නේ. මොකද මේක ලියන කාරණාවල දැන් සක්විති රජකම ලැබෙනවා කියලා මේ ගහන ඉදිකටු වාරයක් පාසා ඒ වගේ වෙන්නේ කියන්නේ. එතකොට දැන් මේක කරන පුද්ගලයා ලොකු පෙළඹවීමකට යටත් කරනවා, ලොකු පෙළඹවීමක් කරනවා මේක දෙන්න. එතකොට මේක ලබා ගන්නේ කවුද? ලබා ගන්නේ භික්ෂූන්නේ. එතකොට භික්ෂූන් මෙතන කරන්නේ මේ නාගිත අපදානයේ ලියපු පුද්ගලයා කරන්නේ විශාල වංචනික ක්‍රියාවක්. එතකොට Tamanට මෙහෙම එකක් ගන්න උත්සාහ කරනවා. අතිරේක චීවරයක් ගන්න. බුදුහාමුදුරුවෝ කටින චීවරයක් බාරගෙන නැහැ. ඒ හිටපු සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල ඔය කියපු අනිකුත් භික්ෂූන් අනිකුත් භික්ෂුණී මේ කිසිම කෙනෙක් කටින චීවර කියලා එකක් බාරගෙනත් නැහැ. එවකට හිටපු ප්‍රසිද්ධ අනාථ පිණ්ඩික විසාකා මේගොල්ලෝනේ මහා දානපති. මේ කිසි කෙනෙක් කටිනයක් පූජා කරා කියලා වාර්තා වෙනවද? කිසිම තැනක නැහැ.
එහෙම කිසිම වාර්තාවක් නැහැ. මේවා කියවලා බලන්න පුළුවන්. කියවලා බලන්න පුළුවන්. අපේ ශාසන ඉතිහාසයේ තොරතුරු තියෙනවා. සූත්‍ර පිටකයේ විනය පිටකයේ තොරතුරු තියෙනවා. එහෙම කිසිම කෙනෙක් ගැන සඳහනක් නැහැනේ. නේ? විනය පිටකයේ මේ වස්සෝපනායක කන්දකය, කටින කන්දකය කියලා කොටස් දෙකක් තියෙන බව ඇත්ත. නමුත් අපි ඒවා ඒ විනය පිටකයේ තිබුණු පමණින්ම එහෙම බාරගන්නේ. මොකද අපිට ප්‍රධාන සූත්‍රයක් තියෙනවා, චතුරාර්ය සත්‍ය. අපි ඕවට ගලපලා බලලා තමයි මේවා බාරගන්නේ. සූත්‍ර පිටකයේ විනය පිටකයේ තිබුණ නැහැයි කියලා චතුරාර්ය සත්‍යයට අදාළ වෙන දේවල් වෙනත් කෙනෙක් වෙනත් තැනක තිබුණොත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඒක බාර ගන්නවා අපි. අපි හිතමු දුකට හේතු වෙන කාරණයක්. යම් පුද්ගලයෙක් වෙනත් දාර්ශනිකයෙක් වෙනත් ආගමිකයෙක් වෙනත් විද්‍යාඥයෙක් කියනවා. හැබැයි ඒක ත්‍රිපිටකයේ කියවිලා නැහැ. අටුවාවල කියවිලා නැහැ. එතකොට අපි ඒක බාර නොගෙන ඉන්නවද? බාර ගන්නවා. මොකද අපේ මූලික ඉගැන්වීම චතුසත්‍ය. එහෙමනම් දුක්ඛ සමුදයට අදාළ වෙන කරුණක් නම් කිව්වේ කවුද? අතීතයේ ඉඳපු එක්කෙනෙක්ද? කිව්වේ බුද්ධද? බුද්ධ නොවන කෙනෙක්ද? වර්තමානයේ කෙනෙක්ද? ඒක අදාළ නැහැ. අදාළ වෙන්නේ ඒක ගැටලුවක්, ප්‍රශ්නයක්, අර්බුදයක්, ආරවුලක් ඇතිවීමට හේතුවක් බව, දුක්ඛයක් සමුදය වීමට හේතුවක් බව පැහැදිලිව කරුණ සහිතව හේතු සහිතව දක්වනවා නම් ඒක අපි බාර ගන්නවා. ඒක ඒ කියමන, යාගේ ප්‍රකාශනය, යාගේ පරිේශණය තමයි ලොකු ගැඹුරු පරිේශණයක් කළා මේ කියන්නේ. මේකෙන් අයහපතක් වෙනවා පුද්ගලයාට. මේකෙන් අයහපතක් වෙනවා පුද්ගලයාගෙන් පරිබාහිරට. මේකෙන් අයහපතක් වෙනවා අපි ජීවත් වන පරිසරයට. මේකෙන් අයහපතක් වෙනවා සමාජයට. දුක්ඛ සමුදයක් මේ පෙන්න. එහෙනම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවද? බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ කියලා හෝ එහෙම නැත්තම් පිටකවල තිබුණේ නෑ කියලා නෑ. එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒකත් පිළිගන්නවා. ඇයි පිළිගත්තේ? කියන පුද්ගලයා දිහා බලන නෙමෙයි. අපිට බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දීලා ගියා. ප්‍රධාන සූත්‍රයක්. ඒක තමයි චතුසත්‍ය. ඉතින් ඒකත් එක්ක බලපුවා මේක ගැළපෙනවා. ඇත්ත තමයි. මේක මිනිස්යා සතාසිය පාව දුකටපත් කරන, පීඩාවටපත් කරන කාරණයක්. ඉතින් ඔය විදිහට අපි මේ කතා කරගෙන ආවේ මේ දවස්වල ඉදිරිපත් වෙන මේ එක්තරා දෙයක්, මේ කටින කියලා. ඉතින් මේවා මේ පස්සේ කාලේ තම තමන්ගේ අවශ්‍යතාවයන් සඳහා කටින කියලා දෙයක් විනය පිටකයේ තියෙනවා. ඒකට විනය පිටකයේ කටින කියන කාරණේ ඊටාම වැදගත් එක්ක. ඇත්තටම ඒක දුක්ඛ නිරෝධය පිණිස හේතු වෙන කාරණයක්. බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට විශේෂයෙන් කියලා තියෙනවා මේ සරල චාම් ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න කියලා. එතකොට ඒකෙදි ඇඳුම් වල තමයි පාලි භාෂාවෙන් චීවර කියන්නේ. බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ට කියන මේ ඇඳුම සරල කරගන්න. ඇඳුම සරල කරගන්න. ඇඳුම් ගොඩකට යන්න එපා. දැන් තනි ඇඳුමක් මේක ගිහි අයට එච්චර අදාළ කාරණයක් නෙවෙයි. ගිහි අයට අපිට කියන්න බෑ මේ එකම ඇඳුමක් අඳින්න කියලා. හැබැයි උත්සාහ කරලා බොහෝ දුරට එක විදිහක ඇඳුමක් අඳින අය සමාජයේ ඉන්නව නැතුව නෙවෙයි. බැරි කමක් නැහැ. විවිධාකාර වූ ඇඳුම් ඇඳීමෙන් වැළකී ඒකාකාරී ඇඳුමක් ඇඳීම. දැන් පැවිද්දෝ විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් භික්ෂුණීන් අඳින මේ ඇඳුම පාලියෙන් මේකට චීවර කියනවා. චීවර කියනකොට කවුරුත් අඳින ඇඳුමට පාලියෙන් චීවර කියන්නේ. භික්ෂූන් විතරක් පැවිද්දෝ විතරක් අඳින ඇඳුමට චීවර කියන්නේ නැහැ මුල් බුදු සමයේ. දැන් තමයි ඔය චීවර කිව්වම මේ සිවුරු කිව්වම ඒකේ සිංහල වචනේනේ සිවුරු කියන්නේ. චීවර කියන පාලි වචනේ සිංහල වචනේනේ සිවුරු කියන්නේ. ඉතින් හිතාගෙන ඉන්නේ මේ චීවර කියන්නේ මේ
බුද්ධ ශාසනයේ පැවිදි අය අඳින ඇඳුම කියලා. ඉතින් ඒ වගේ කරුණු කියන්නත් ඉතින් හේතු පස්සේ වෙනකොට යෙදිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පැවිදි අයගේ ඇඳුම ඊටාම සරල කරා. ඊටාම අඩු වියදමකින් ඒක සකස් කරගන්නේ. කොච්චර අඩු වියදමකට ගියාද කිව්වොත් මිලදී ගැනීමක් නැතුව අර මිනිස්සෝ පාවිච්චි කරලා විසි කරපු රෙදි වලින් ගත හැකි කොටස් එකතු කරගෙන ඇවිල්ලා ඒවා එකට තියලා මහලා ඒ කියන්නේ මෝට්ටු කරලා ඒකෙන් තමයි සිවුර හදාගන්නේ. ඇඳුම හදාගන්නේ භික්ෂුව. මේකට කියන්නේ පාංශු කූල චීවරය කියලා. පාංශු කියන්නේ pāli භාෂාවෙන් පස්වලට මඩවලට පාංශු කියන්නේ. කූල කියන්නේ තැවරුණු කියන අර්ථය. ගැවසීගත් තැවරුණු කියන අර්ථය දෙන වචනය. එතකොට මේ මඩ තැවරුණු පස් තැවරුණු වස්ත්‍රයක මඩ තැවරෙන්නේ පස් තැවරෙන්නේ බොහෝ වෙලාවට ඒක විසි කරලා දාපුවාමනේ. එතකොට එවැනි අත්හැර දැමු අයිති අත්හැර දැමු විසි කර දැමු රෙදි එකතු කරන් ඇවිල්ලා ඒවෙන් ගන්න පුළුවන් කෑලි කොටස් තියෙනවනේ. අන්නේ කොටස් එකතු කරගෙන ඇවිල්ලා ඒකෙන් ඇඳුම සකස් කරගනි. එතකොට ඒක බොහොම සරල චාම් එකක්. බහු වර්ණත් නැහනේ මේ ඇඳුමේ. ඒක වර්ණයි. අනික ඒකත් ඉතින් අර පාට සකස් කරලා පාට පෙන්වන්න වර්ණ ගන්නීමක් සිවුරේ නැහැ. කාසාය වත්ත කියන්නේ අර රෙදි කෑලි එකතු කරගෙන ඇවිල්ලා ඒකට තියලා මහපුවාම තමයි ඒක නිකන් බැලුව බැලමට නිකන් අප්‍රසන්නයි වගේනේ. ඒක නිසා කලේ අර ඔය කහට තියෙන ගස් තියෙනෝනේ. ඒ ගස්වල කොළ පොතු මුල් මල් වගේ දේවල් එකට දාලා තම්බනවා. තම්බපුවම කසායක් හැදෙනවා. අන්නේ කසාය පොඟවල ගන්නවා අර වස්ත්‍රය. කසායේ පොඟවාගත් වස්ත්‍රේනේ කාසාය වත්ත කියන්නේ. සමහරු දැන් කහ සිවුර කියලාත් කියන්න පුරුදු වෙලා තියෙනවා. කහ කියන්නේ ඉතින් කහ පාටනේ. කහ සිවුරු කියලා જાතියක් නැහනේ. කහ පාට සාමාන්‍යයෙන් අඳින්නෙත් නැහැ. කාසාය වර්ණය තමයි කියන්නේ. කසාය වල වර්ණය. ඒක අර කහට මිශ්‍ර වෙච්ච ටිකක් අඳුරු ගතියක් තියෙන වර්ණයක් තමයි කසායේ පොඟවල ගත්තා. ඉතින් ඒක හේදුවට යන්නේ නැහැ. දැන් තනි පාටක් එතකොට මුළු සිවුරම. එහෙම දෙයක් තමයි කරන්නේ. ඉතින් ඔය විදිහට මේ කටින චීවරය කියන එක ඇත්ත වශයෙන්ම විනේ තියෙන විදිහට නම් දුක්ඛ නිරෝධයේ පිණිස දේශනා වෙච්ච දෙයක්. ඒ කියන්නේ බහුභාණ්ඩිකත්වයේ දුක්ඛ සමුදයට හේතු වෙනවා. ඒක අපි කවුරුත් දන්නවනේ. බොහෝ භාණ්ඩ අපිට තියෙනවනම් ඊයනෝ දැන් ඇඳුනුත් ගොඩක් තියෙනවනම් හොඳට කල්පනා කරලා බලන්න මොකද්ද தත්ත්වය කියලා. ඇඳුම් ගොඩක් තියෙනවනේ. සියුම් සතුටක් ඇති. මට ඉතින් ඇඳුම් ගොඩක් තියෙනවා කියලා. නමුත් ඉතින් ඒකෙන් එන දුෂ්කරතාවය බලන්න. ඒ ගොඩ මිලදී ගන්නම ලොකු ආර්ථික පිරිවැයක් දරන්න වෙනවා. ඊළඟට ඒව පරිස්සම් කරන්න ඕන, සෝදන්න ඕන, වේලන්න ඕන, මදින්න ඕන නේ. කොච්චර වැඩද? නමුත් මේ ඇඳුම් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඇඳුම් අඳින්න නැතුව බෑ අපි ඇඳුම් අඳින අය. නමුත් මේ බහුවිධ බහුවර්ණ බහුවිලාසිතා ඇඳුම් වලින් යම් පමණක් අඩු කරගන්න පුළුවන් නම් ජීවිතේ පහසු වෙන්නේ නැද්ද කියලා බලන්න. දුක්ඛ නිරෝධය පිණිස ඒක හේතු වෙන්නේ නැද්ද කියලා බලන්න. ඒතර බුදුරජාණන් වහන්සේ මුල් කාලේ ඇඳුම් කට්ටල 3යි නිර්දේශ කරලා තියෙනවා. තෙචීවරං කියලා කියන්නේ සමහරු නම් කියන්නේ සිවුරු 3යි කියලා. අඳනේ දෙපට සිවුර තනිපට සිවුර කියලා. ඉතින් එක ඇඳුම් කට්ටලයකින් මිනිස්සුෙකුට ජීවත් වෙන්න බෑනේ. දැන් උදාහරණයක් ඇටියට යටට අඳින ඇඳුම ඉනේ අඳින එකක් තිබුණොත් භික්ෂුවකට ඇද්ද? දැන් කොහොමද භික්ෂුව ඒ අඳනේ හොදන්නේ? ඇඳන් ඉන්න එක විතරක් නම් තියෙන්නේ කොහොමද හොදන්නේ?
අපි හරි කියමු ගඟකට බහැලා හරි ඒක හේදුවා කියලා. නමුත් දැන් ගොඩ වෙලා මේක වේල ගන්න එපා. එහෙමනම් මේ ප්‍රායෝගික නෑ. මේවා මේ කිසිම පදනමක් නැතුව ඔහෙ කියන. සිවුරු තුන නෙවෙයි. ඇඳුම් කට්ටල තුනක් මේ කියන්නේ. ඇඳුම් කට්ටල තුනක්. එතකොට ඇයි කට්ටල තුනක් උනේ? සාමාන්‍ය මිනිස්සුෙකුට එකක් ඇඳගෙන ඉන්නේ. මිනිස්සු වුණාම ඇඳුම් කට්ටලයක් ඇඳන් ඉන්නේ. ඉනේ එකක් ඇඳගෙන උඩින් එකක් පොරවගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් ඇඳුමක ওই කොටස් දෙක තියෙනවානේ. ගිහි කෙනෙක් වුණත් යටින් කලිසම උඩින් කමිස. යටින් සාය උඩින් හැට්ටේනේ. එතකොට අඳින එකයි පොරෝණ එකයි දෙක සාමාන්‍ය ඇඳුමක මූලික කොටස් දෙක. එතකොට පැවිද්දන්ගෙත් ඒක තියෙනවා. අඳනයයි උත්තරාසංගය කියන්නේ තනිපට සිවුර උඩින් පොරවගන්නේ. ඔය දෙක විතරක් තිබිලා බෑනේ. ඉනට අඳින ඒවා දෙකක් තියෙන්න ඕන අඩුම ගානේ. එකක් හොදපුවම අනික ඇඳ ගන්න. ඉතින් දෙකක් තිබිලත් මදි. සමහරට බහැරට යනකොට අපේ සාමාන්‍ය ශිෂ්ට මිනිස්යන්ගේ සිරිතක් තියෙනවා. බහැරට යනකොට ඔය ගෙදරට ඇඳගෙන ඉන්න එක ඇඳගෙන යන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ටිකක් අශිෂ්ටයි කියලා තමයි පිළිගන්නේ. කවුරුවත් මේ ගෙදර ඉන්න තාලෙට ගෙදරින් එළියට බහැලා යන්නේ නැහැ. ගෙදරින් එළියට බහැලා යනකොට ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගෙන මූණකට සෝදගෙන කොණ්ඩේ පීරගෙනනේ. එහෙම යන සිරිතක් තියෙනවනේ. ඒක පැවිද්දට එහෙම නැහැ කියන්න බෑනේ. එහෙනම් පැවිද්දටත් මේ ආරාමේ ඉන්නකොට ඇඳගෙන ඉන්න ඇඳුම් චීවර ඇඳගෙන යෑම සුදුසු නෑ. ඒක නිසා මෙතන තවත් කට්ටලයක්. එතකොට ඇඳුම් කට්ටල 3ක් තෙචීවර. ඉතින් ඔය ඇති කියලා අදහසේ තමයි බුදුහාමුදුරුවෝ හිටියේ. මොකද ගිහියත්තන්ට ඔයිට වැඩි ඇඳුම් ඕන වුණාට පැවිදියත්තන්ට එහෙම අවශ්‍යතාවයක් නැහැ කියන තැන බුදුහාමුදුරුවෝ හිටියේ. නමුත් කිසියම් හේතුවක් නිසා යම් හේතු ඉස්මතු වුණාම බුදුහාමුදුරුවෝ ඒ වගේ දේවල්ට අවසරයක් දෙනවා. ඉතින් මේක අර නිකන් අර පුද්ගලයෝ පීඩාවටපත් කරන වැඩපිළිවෙලක් නෙවෙයිනේ බුදුදහම කියන්නේ. ඉතින් අර බහැරට ඇඳන් යන ඇඳුම් කට්ටලෙත් සමහර වෙලාවට කිසියම් හේතුවක් නිසා අපි හිතමු ඒක තෙමුණා හොදන්න උනා නේ. එතකොට ඒ අතරෙම ආයි බහැරට යන්න උනා කියලා හිතන්නකෝ. අර ඇඳුම් කට්ටලේ හොදලා දැන් ඒක වේලෙන්න කලින් ආපහු බහැරට යන්න උනා කියලා. එතකොට මොකද කරන්නේ? එහෙනම් 4 වෙනි ඇඳුම් කට්ටලයක් තිබීම ඇතැම් විට අවශ්‍යයි කියන තැනට ආවා. හැබැයි බුදුහාමුදුරේ ඒකට ලොකු උනන්දුවක් දැක්ුවේ නැහැ. ඒක බාර ගන්නවා නම් ඒක ටිකක් කොන්දේසි වලට යටත් කළා. මේ කටින කියන වචනේ අදහස ඒකයි. මේ 4 වෙනි එක පාවිච්චි කරන්න අමාරුයි. එහෙම නැතුව මේකෙන් මා විශාල ආනිසංසයක් ලැබෙනවා කියන එකක් නෙමෙයි. සිවුරු කොයික පූජා කරත් එක තමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි මේ 4 වෙනි ඇඳුම් කට්ටලය බාර ගන්න භික්ෂුවට ඒක පාවිච්චි කරන්න අමාරුයි. ඒ මොකද අමාරු? බුදුහාමුදුරුවෝ කොන්දේසි ටිකක් දාලා තියෙනවා. කොන්දේසි රහිතව යම් දේවල් පරිහරණය කරන්න දුන්නොත් සාමාන්‍ය මිනිසයාගේ ස්වභාවය දන්නවනේ. උදාහරණයක් හැටියට අපි හිතමු රජයේ මුදල් කියන්නේ මහජන මුදල්නේ. රජයේ මුදල් කිසියම් ආයතනයකට කොන්දේසි රහිතව ෆයිනෑන්ෂල් රෙගුලේෂන් මූල්‍ය අනපනත් වලින් තොරව පරිහරණය කරන්න කියලා දුන්නොත් මොනවා වෙයිද? එතනින් විශාල ආර්ථික ගැටලුවක් පැන නගිනවා. ඒක නිසා රජයේ මුදල් හෙවත් මහජන මුදල් පරිහරණය කරන්න දෙන්නේ කොන්දේසි වලට යටත්. එතකොට තමයි එක් පැත්තකින් ඒක නිවැරදිව පරිහරණය කිරීමකොත් අනිත් පැත්තෙන් ටිකක් කොන්දේසි තද කරපුවාම පරිහරණයට යොමු වෙන ප්‍රමාණයත් අඩු වෙනවා. බුදුහාමුදුරුවෝත් මෙතන කරේ ඒකම. භික්ෂූන්ට කිව්වා ඔය 3 ඇති. පුරුදු වෙන්න. ඇඳුම් කට්ටල 3ෙන් ජීවත් වෙන්න. 4 වෙනි එකක් අවශ්‍යමයි කියලා හිතනවා නම් කවුරු හරි. හැබැයි ඒකට කොන්දේසි සපුරන්න ඕන. පළවෙනි කොන්දේසිය තමයි වස්විසීම කරන්න ඕන. වස්වසනවා කියන එක අපි කලින් සාකච්ඡාවල පැහැදිලි කරා. කොහේ හරි එක තැනක 3 මාසයක් läගගෙන ඉන්න එක නෙමෙයි වස්වසනවා කියන්නේ. එහෙම läගගෙන ඉන්න සතුනුත්
එහෙනම් අපිට සතුනුත් වස්වසනවා කියන්න බැරිය නේද? වහින කාලේ කවුරු හරි එක තැනකට වෙලා läගගෙන ඉන්නවනම් ඒක වස්විසීම නෙවෙයි. ශාසනයේ ඉන්න තේර මට්ටමේ බික්කු බික්කුණී උපාසක උපාසිකාවන්ට බුදුහාමුදුරුවෝ කිව්වා මාස 3ක කාලයක් විශේෂ කැපවීමක් කරන්න ඕන. මොකටද? එකක් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් මේ මාස 3 උපරිම වැඩ කරන්න. එතකොට මොකද වෙන්නේ? ලොකු ඵලදායීතාවයක් එතන ඇති වෙනෝනේ. ඒ කිව්වේ නවක මජ්ක්‍ධිමයට. එතකොට වස්වැසීම සියලුම දෙනා කරන වැඩක්. මේක දැන් හිතාගෙන ඉන්නේ කියන්නේත් මේ උපසම්පන්න භික්ෂූන් කියලා. එහෙම කතාවක් කොහෙවත් නැහැ. විනය පිටකේවත් නැහැ. ඔය නිකන් කතන්දර කියන. නෑ වස්විසීම නවක මජ්ක්‍ධිම තේර. ඔහොමයි බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෝන්ගේ බෙදීම. නවක මජ්ක්‍ධිම තේර. එතකොට මේ ඔක්කොමලා වස්වසන්න ඕන. බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව් පිරිසම. එතකොට මේ නවක මජ්ක්‍ධිම අයගේ ප්‍රධාන කාර්යය වෙන්නේ තමන්ගේ අධ්‍යාත්මික දියුණුව සඳහා මේ මාස 3 නැත්තම් මට නම් පෙන්නේ මේක 4 මාසයක් හැටියට කියලා තියෙනවා. මොකද වස්සාන සමයනේ මේකට තෝරගෙන තියෙන්නේ. එතකොට මේ මාස 3 ඇවිදින්නෙත් නැතුව ධර්මචාරිකාව යන්නෙත් නැතුව ලෞකික වැඩ ගොඩාක් පස්සට දාලා ආධ්‍යාත්මික දියුණුවට අදාළ වැඩ කටයුතු ලියදෙන. කොටිම කිව්වොත් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කිරීම වඩාත් වේගවත් කරන්න ඕන, වැඩි කරන්න ඕන. ඊළඟට තේර මට්ටමේ අයට කිව්වා මේ නවක මජ්ක්‍ධිම අය වෙනුවෙන් වෙනදට වඩා වැඩිපුර සැලකිල්ලෙන් වැඩ කරන්න ඕන. ඒ කියන්නේ ඒ අයට ධර්මයේ විනය කියලා දෙන්න ඕන. බණ භාවනා පුරුදු පුහුණු කරවන්න ඕන. පිනෙන් කුසලයට හරවන්න ඕන. ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්න ඕන. ඒ සඳහා මඟ කියන්න ඕන. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕන. චාරිකාව යන එක නතර කරන්න. මාස 3. එහෙම කියලා. සමහරු චාරිකාව යන එක නතර කරන්න කිව්වම පිණ්ඩපාත යන එක නතර කරනවා. එහෙම එකක් කියලා නෑ. වස් කාලෙත් ඉතින් පිණ්ඩපාත යන්න ඕනේ. පිණ්ඩපාත යන්නේ ඔන්න ඔය වගේ මහා හාස්‍ය ජනක මේ කිසිම පදනමක් නැති මේවා ගැන ਵਿਚාරපූර්වකව හිතන්නේ නැතුව ඔහෙ කියනවා. ඔය දේශනා කරනවා ඉතින් පොතපතවලත් ලියනවා. නමුත් මේක ඊටාම වැදගත් ප්‍රතිපදාව. ඉතින් කටින චීවරය ගැන මම මේ අද ටිකක් සදහම් අරුණෙන් කතා කරේ. මේ දවස්වල ඕක ගැන කතා කරන්න යුතු නිසා. ඉතින් මේ චීවරේ බාර ගන්නවා නම් ඕක බාර දෙන්නේ සංඝයා විසින්. උපාසක උපාසිකාවන් කටින චීවර පූජා කිරිල්ලක් නැහැ. ඒකත් ලොකුවට වරද්දගෙන දෙන්නේ. කාටවත් කටින චීවරයක් පූජා කරන්න බෑ. චීවරයක් සඳහා කටිනයක් කරගන්න භික්ෂුවකට චීවරයක් හෝ රෙදි ටිකක් දෙන්න පුළුවන්. ඉතින් ඕක සංඝයා බාර ගන්න. බාරගෙන සංඝයා කරන්නේ ඒකට සුදුසුකම තියෙන. ඒ කියන්නේ අර වස්වසපු එක්කෙනා හොයලා එයාට ඒක දෙනවා. වස්වසුවයි ඒකට සුදුසුයි. හැබැයි වස්වසුව කියන හැමෝම කටින චීවර බාර ගන්න සූදානම් නැහැ. ඒකයි බුදුවරු එහෙම ඒව බාරගෙන නැත්තේ. බුදුහාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම අවුරුදු 45ම කවදාවත් බුදුහාමුදුරුවෝ කටින චීවරයක් බාරගෙන නැහැ. සාරිපුත්ත මොග්ගල්ලානන්ද ආදී ඔය හිටපු 80 මා ශ්‍රාවකයෝ කිසි කෙනෙක් කටිනයක් බාරගත්ත කියලා වාර්තා වෙනවා. කිසිම ඒ කාලේ හිටපු උපාසකයෙක් උපාසිකාවක් කටිනයක් පූජා කරයි කියලා වාර්තා වෙනවද? නැහැ. ඒගොල්ලෝ තේරුම් ගත්ත මේ අනවශ්‍ය දේ බුදුහාමුදුරුවෝ අනවශ්‍ය දේ අනවශ්‍යයි කියලා තියෙනවා. ඒක නිසා ඒක බාරගත්තේ නෑ. නමුත් අද බලන්න. අද අපි ඉන්න විහාරස්ථානවල ඕක නොකළොත් එහෙම මහා ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ මහා බරපතල වැරැද්දක් කළා වගේ වෙනෝ කටින පිංකම නොකළොත්. අනිත් පැත්තෙන් ඉතින් නිවන් දකින්න නම් ඒක නොකළොත් බෑ වගේ සහ ඒක කළොත් වෙන මොනවා නොකළත් නිවන් දකින්නේ ඇති කියලා වගේ තමයි කියන්නේ. ඊ වගේ හරි අන්ධ පැත්තකට මේවා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා අපේ මේ සදහම් අරුණ අසන්නවත් මේවා තේරුම් ගන්න. තේරුම් අරගෙන මේවයි සුලමුල හොයා ගන්න. අපිත් ඔය ටිකක් මතක් කරේ ඒකයි. දැන් නම් සදහම් අරුණ නිමා කරන්න අදත් කාලය ලැබිලා තියෙනවා.
එතකොට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම මේ චතුසත්‍ය තුලින් බැහැරව දේශනා කළා නෑ මොකක් හරි දෙයක් කරනකොට කියනකොට ඒක මේකට ගලපලා බලන්න. වස් වැසීම හරි, කටින පිංකම් කිරීම හරි, මේ කාලේ කරන ඔය මිනිස්සු එකතු වෙලා කරන නානාවිද වැඩ මේව කොච්චර දුරට දුක්ඛ සමුදය පිණිස හේතු වෙනවද, දුක්ඛ නිරෝධය පිණිස හේතු වෙනවද කියලා බලන්න. එහෙම බලලා මේ ප්‍රධාන ධමයක් තියෙනවනේ. ඒ අනුව බලලා කටයුතු කරන්න අපි උනන්දු වෙමු. ඉතින් හොඳයි අදත් අපිට මේ ධර්ම සංഭാෂණය නිමා කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා සදහම් අරුණට අපිට කාරුණික දායකත්වයේ දරනවා හැමදාම අපේ කල්යාණ මිත්‍රයෝ. ඉතින් අදත් අපි බලමු සදහම් අරුණට කාරුණික දායකත්වය ලබා දුන්නේ කවුද කියලා. ඒ අයට අපි ආශිර්වාද කළා අනුමෝදනා කළා තමයි වෙනද වගේ අදත් සදහම් අරුණ නිමා කරන්නේ. අද අපි පැවැත්වේ 211 වන සදහම් අරුණ වැඩසටහන. අද අපිට කාරුණික දායකත්වයේ ලබා දුන්නේ මහනුවර කෙංගල්ල බලගොල්ල අංක 32 නිවසේ පදිංචි නිර්මලා ජයමාන්න මහත්මිය සහ ජයමාන්න පවුලේ දූ දරුවන් විසින්. පළමුවෙන් අපි ඔබ හැම දෙනාටම net සිතින් ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන්ද පින්වත් පවුලේ ඔබ සියලුම දෙනාටත් ඒ වගේම ඔබ සඳහන් කරලා තිබෙනවා නෑදෑ හිතවතුන් සියලු දෙනා ආදී හැම දෙනාමත් මතක් කරන බව. ඉතින් ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. ඒ වගේම අපි මේ කතා බහ කරන ධර්ම සංഭാෂණය තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය හොඳින් අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට පින්වත් ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා යටතේ විශේෂයෙන් මතක් කරලා තිබෙනවා 2019 ඔක්තෝබර් මාස 21 වෙනි දින අභව ප්‍රාප්ත වූ ප්‍රේමදාස ආදරණීය පියතුමා, ඒ වගේම 2023 පෙබරවාරි මාස 25 වන දින අභව ප්‍රාප්ත වූ මාලනී ජයමාන්න ආදරණීය මෑණියන්, ඒ වගේම 2023 අප්‍රේල් මාස 23 වෙනි දින සහ 2023 අගෝස්තු මාස 10 වෙනි දින අභව ප්‍රාප්ත පුෂ්පා නිලන්ත ජයමාන්න සහ පද්මා කුමාරි ජයමාන්න යන ආදරණීය සොහොයුරියන් දෙදෙනා ඇතුළු පරම්පරානුගත සියලු මේගේ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන බව. ඉතින් ඒ සියලු දෙනාත් අපි මේ කරන යහපත් ක්‍රියාවේ මේ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තේ පුණ්‍ය ඵලයේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. යත්තන්ගේ පරලෝ ජීවිතය යහපත් වේවා, සුවපත් වේවා. නිවනින් නිවී සැනසෙත්වා කියන අදහස අපේ සිත්වල ඇති කරගනිමු. ඒ වගේම අපටත් මේ සිතින් ආශිර්වාද කරලා තියෙනවා සදහම් අරුණ වැඩසටහන පවත්වාගෙන යන මටත් ඒ වගේම අපේ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම ශ්‍රාවක පින්වත් ඔබ හැම දෙනාටත් ගුවන්විදුලි අපේ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත් මෙත් සිතින් ආශිර්වාද කරලා තිබෙනවා. මහනුවර කෙංගල්ල බලගොල්ල අංක 32 නිවසේ පදිංචි නිර්මලා ජයමාන්න මහත්මිය සහ ජයමාන්න පවුලේ දූ දරුවන් හැම දෙනා විසින්. හොඳයි, එහෙමනම් ඔබ හැම දෙනාටමත් සිතක් ශාන්තියක් වේවා. මේ යහපත් කටයුත්ත තවදුරටත් කරගෙන යන්න ඔබ දැක්වූ කාරුණික අනුග්‍රහය අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් සලකනවා. එහෙමනම් මේ යහපත් කාර්යයට එකතු වුණු සියලුම දෙනාට උතුම් ධර්මාවබෝධය වේවා, උතුම් නිවනින් නිවීම සැනසීම උදා වේවා කියන අදහසින් අදත් අපි සදහම් අරුණ නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.